අදට අපි වීගන් ගමන ආරම්භ කරලා වසර 10ක් අපි ලබා ඇති දේ ගැන මට මීට වඩා ආඩම්බර වෙන්න බෑ. ඇත්ත වශයෙන්ම මම හිතනවා මට මේක මීට කලින් පටන් ගන්න පුළුවන් වුණා නම් කියලා. නමුත් දැන් අපේ ගමනට වසර 10ක්. එය අපූර්ව ගමනක ආරම්භයක්. ඒ වගේම මට වැටහුණා විශාල සංඛ්‍යාවක් නොවුනත් ඇත්තටම වසර ගණනාවක් පුරා මම බොහෝ සතුන් බේරාගෙන ඇති බව. මුහුදු බ්‍රීම් සතුන් 15000ක්, ඌරන් 9000ක්, මුහුදු බාස් සතුන් 4000ක්, මුහුදු පොකිරිස්සන් 15000ක්, බැටළු පැටවුන් 11000ක්, ඇංගස් හෝ වැග්යු ගවයන් 2000ක්, තාරාවන් 26000ක් සහ අතීතයේ අපි භාවිතා කළ ෆොයිග්‍රාස් ප්‍රමාණය ගණන් කළහොත් දෙගුණයක් වෙන්න පුළුවන්. මුවන් 2000ක් සහ කුකුලන් ලක්ෂ 2ක්. මොකද කුකුළු මස් අපගේ සියලු සෝස්වල පදනම වුණා. ඒක අතිවිශාල පියවරක්. ඒ වගේම නිර්මාංශිකයෙක් වීමෙන් මම ඒ සියලුම සතුන් මගේ කුස්සියට ඇතුළු වීම වළක්වා ගත්තා. ඔබ දන්නවාද මේ බලපෑමට රිදි රේඛාවක් තියෙනවා. ඒ සතුන් මිලදී නොගැනීමෙන් මම ඉතිරි කරගත් ජල ප්‍රමාණයයි. මම කොපමණ ප්‍රමාණයක් ඉතිරි කර ඇද්දයි ඔබ දන්නවාද? සංඛ්‍යාව පිස්සුවක්. එය ජලයේ ලීටර් බිලියන 12ක්. බිලියන 12ක්. ඒ කියන්නේ ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක 4500ක්. මධ්‍යම ලන්ඩනයේ කුඩා අවන්හලක් හරහා ලෝකය වෙනස් වෙමින් පවතිනවා කියලා මට හිතනවා. හොඳයි, අපි වෙනස් වුණා. අපේ අවුරුදු 10ක සංවත්සරය ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඉදිරි වසර ගණනාවක් පුරාවට අපි දිගටම සටන් කරනවා.